කර්ම විපාක කියන්නේ මොන කර්මයක් අපි ඉස්සරහට එන එකට අපි බයයිනේ. ඒකටනේ අපි බයයි කියන්නේ. එතකොට ගොඩාක් කර්ම විපාක දෙන්නේ පුතේ ඒ කර්මයට අපි බය වුණාම. තේරෙනවද? දැන් කර්මයට බය නැතුව මං කරපුවානේ මට විපාක දෙන්නේ. මේ වෙලාවේ තියෙන්නේ සලන්ඩර් වෙන එක. කවුරු හරි අපිව දාලා ගියත් ඒකට දුක් වෙවි අඬ ඉඳ නෙමෙයි මොකක් හරි මං කර්ම විපාකයක් කරන්නේ මම ඒකට සලන්ඩර් වෙයි. තේරෙනවද? ඒතර මේක කියන්නේ මට දැනෙන මේක යකාට බයද බං කියන්නේ අර මොන කර්මයක් විපාක දුන්නත් මම සලන්ඩර් වෙලා තියෙන්නේ ওই කියන කර්ම වලට. ඒ නිසා ඉතින් එයා උපරිම ඇවිල්ලා මාව මරලා දායි. ඒ වුණත් මැරුණොත් එහෙම මට ඒත් ප්‍රශ්නයක් නෑ මම විමානෙ කරන් ඉන්නේ සෝයි. අනේ කොච්චර ලස්සනයිද කියලා. නේ කර්මය විපාක දෙනකොට බය වෙන්න හොඳ නෑ. අඬ වැළපෙන්න ඒකට තව මේ අනේ ඇයි මට මෙහෙම වෙන්නේ අයියෝ කියාගෙන තව දුක් වෙනකොට තව කර්ම හැදෙනවා. තව අකුසල කර්ම. ඉතින් කර්මය කරන්නේ කර්ම පැටව ගන්න එක. අපිට විපාක වාරයක් කියන්නේ ඒක ප්‍රයෝජනෙට අරගෙන අපි දුක් වෙනවා. අපිට ඕන විදිහට දේවල් පවත්වන්න හදනවා. ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියලා හිතනවා. දැන් කර්මයටත් අභියෝග කරන්න හදනවා. දැන් අපිම රැස් කරලා අපිම එකතු කරපු කර්ම විපාක දෙනකොට අපි ඒකට තව අභියෝග කරන්න හදනවා. අපි අභියෝග කරන්න හදනවට වඩා ඒකට සැලෙන්ඩර් වෙනකොට අර කර්ම විපාකයට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඒකෙන් නව කර්ම හැදෙන්නෙත් නැහැ. තේරුණාද කියන එක? ඒ නිසා මොනාරි පොඩි කර්මයක් අපිට විපාක දෙද්දී අහිමි වීමක් වුණත් ලැබීමක් අහිමි වීමක් වුණත් අපි කැමති දේවල් අකමැති දේවල් කොයි විදිහට සිද්ධ වුණත් ඒ දේවල් වලට සැලෙන්ඩර් වෙන්න. මේ වෙන්න තියෙන දේනේ උනේ. අර ඒකයි මම කිව්වේ වෙන්න තියෙන දේ වෙද්දී අපෙන් බාහිරව මොකද්ද රිද්ම් එකකට මේ විශ්වයේ තියෙන නීතියකට විශ්වයේ තියෙන සිස්ටම් එකට ඒ රිද්ම් එකට අපි හැමෝම අනුගතයි. අපි තරුණ වියට වෙනවා මහලු වියට යනවා ලෙඩ වෙනවා මැරෙනවා. ඒ සිස්ටම් එක අපි කාටවත් කතා කරන්න බෑනේ. අපිට තියෙන එක තේරුම් ගන්න. ඔව් ඒක එහෙම තමයි ධර්මතාවය කියන්නේ ඒකට. ඉතින් අපි ඒකට සැලෙන්ඩර් න එතකොට අපිට පපුවට අත ගහ කෑ ගහ අඬාගෙන බෙල්ල වැල දාගෙන අනේ මොනවත් කරන්න දෙයක් තියෙනවද? දැන් හිතන්නකො පොඩි කර්ම විපාකයක් ඇවිල්ලා හිත පීඩාවක් දුන්නාම ඒකට උත්තරේ විදිහට බෙල්ල වැල දාගන්න තෝරගත්තාම කර්ම පැටව නෙමෙයි කොහෙද අපි යන්නේ? ඒ කියන්නේ ආයි කවදාද මේ මනුස්ස ජීවිතේට වෛර කරලා ගිහිල්ලා ආයි කවදාකවත් මනුස්සෙක් හම්බ වෙයිද? නේද පුතේ? ඒ නිසා අර පොඩි කර්මයක් මේ පොඩ්ඩක් දරා ගන්න පොඩ්ඩක් කාලයත් එක්ක බැලන්ස් වෙන්න එහෙමනේ වෙන්නේ. ඒක නැතුව ඒක තමයි කියන්නේ අර තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකෙට වෙන දේ. කියන්නේ අර මම ඒකයි ඉස්සෙල්ලා මේ පොඩි කෙනාට කිව්වේ පුළුවන් තරම් ගහට කොළට ඕගොල්ලෝ උනත් පුතේ ඒ පන්සල් වලට යන ඔය හොඳ පුරුදු දිගටම තියාගන්න. ඒ කියන්නේ ගහක් යටට ගියාම වතුර ටිකක් ගාවට ගියාම තියෙන සැනසීම නේද? ඒව විඳින්න. ඒ කියන්නේ එහෙම නැත්නම් අර ෆෝන් වලයි කාමර වලයි තාක්ෂණයයි කම්පියුටර් ඉස්සරහයි අන්තිමට මේ මනසවල් වලට පිස්සු වගේ. තීරණයක් ගන්න තේරෙන්නේ ජීවිතය සම්බන්ධයෙන්. හැබැයි අර මේ විශ්වයේ රිද්ම් එකත් එක්ක සබහා දහමත් එක්ක බැලන්ස් වෙන ළමයි එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරෙන්න මොනවද කරන්න ඕන කියලා. එහෙම වෙන්න දෙන්න එපා. කියන්නේ අපි අපේ ජීවිතේ මේකට ආදරය කරන්න ගැලවෙන්න පුළුවන් නම් ගැලවෙන්න පින තියෙන ජීවිතයක් අපේ. ආයි කවදාකවත් මේ සසරට වැටෙන්නේ නැතුව. මේ සසර කියන්නේ මොකද්ද දැන්? සිතවිලි ටිකටනේ. සිතවිලි වලට තණ්හා කරන ওই මෝඩකමට වැටෙන්නේ නැතුව. එතකොට අපිම තමයි විශ්ව රිද්ම් එක කියන්නේ. එන මොකවත් නෙවෙයි. දැන් අපි එකෙන් අයින් වෙලා නෙවෙයි. වෙන් කරගෙන හදාගත්ත එකකනේ. ඉතින් අපි නිකන් වෙනම එකක ඉන්නවා නිකන් විශ්ව රිද්ම් එක වෙන එකක් වගේ. අපිට තේරෙන්නේ. බලෙන් එකට යන්න උත්සාහ. දැන් ඉතින් බලෙන් යන්න බෑ. සැලෙන්ඩර් වීම තුල එයා ඇවිල්ලා අපව තුරුල් කරගත්තොත් තමයි. අපි සැලෙන්ඩර් වීම නිහතමානීකම ගුණ පුරාගෙන ආදරණීය මිනිසුන් විදියට පරාර්ථකාමී ජීවිත ගත කරගෙන එහෙම ඉන්නකොට දවසක එයා ඇවිල්ලා අපව තුරුල් කරගන්නේ ඔය අසුදුස්සෙක් කනේ ඉන්න මාත් එක්ක යන්න කියලා. තේරුණාද? ඒක තමයි වෙන්නේ. ඒක තමයි නිවන තමයි අපිට ගිහිල්ලා ලබන්න බැරි එකමද? ඉතින් ඇතිනේ.
සරණයි එතකොට.